ඔබට පිස්සුද බං ඔය දෙමළුන් ඉස්සරහා මාව ලැජ්ජ කරන්නේ? මේ හිර ට්‍රිප් එක යන්න ඔක්කොම ලෑස්ති නේද? ඇඳුම් නම් සේරම ටික හරි. සල්ලි තමයි බං හොයාගන්න බැරි උනේ. අප්පඩි සිරි එහෙමද බං? සල්ලි නැතුව කොහොමද බං ට්‍රිප් එකක් යන්නේ? හරි. තව දවස් දෙකක් තියෙනවනේ මං කුලි වැඩක් කරලා හරි සල්ලි ටික හොයාගන්න. මගේ ළඟත් නෑ බං. මගේ ළඟත් ගාන්න තියෙන්නේ. හරි. ට්‍රිප් එක යන දෙන්නේ කඩුවේ නේද? හොයාගත්තද? ඔව් බං. අපේ අර සෙල්වටත් මං එන්න කිව්වා. සෙල්වා අර දෙමළ එකා නේද? එහෙම කියන්න එපා බං. ඌ හරි හොඳ එකා. මේ මට නම් බෑ බං ඔය දෙමළුන් එක ට්‍රිප් යන්න. දැන් කට්ටියත් අඩුවෙනි බං. කරන්න දෙයක් නෑ. උඹ ඔය අය කතාවක් කලින් කිව්වනම් මම ඔය ට්‍රිප් එකෙන් ඉන්නේ නෑ බං. දැන් අරුව අපි ගල්ගාඩේ නාවුවා. වරෙන් අපිව හම්බෙලා බලමු දැන්. నా పోడేనా పొడియ మారి இருக்காங்க அங்க போயிட்டு வாரேன் ஆமாடா අන්න අරුත් එනවා බං. මේ මුල දෙන්න කොයිට බං යන්නේ අපි මේ උඹව හම්බෙන්න යන ගමන් බං. අපි නෑ මූ විතරයි. මොකටද බං මාව හම්බෙන්න ආවේ උඹ ට්‍රිප් එක යන්න අනිවාර්යෙන් එනවා නේද? ඔව් මම එනවා අනික් කට්ටිය ලෑස්තිද ඔව් දෙන්නෙක් අඩු වෙලා හිටියේ. උඹත් එක තව එක්කෙනයි අඩු වෙන්නේ. යන කට්ටියේ සල්ලි ඔක්කොම හරිද ඔව් අපේ කට්ටිය නම් සල්ලි ටික ඔක්කොම හරි. මේ මුගේ තමයි පොඩි අඩුපාඩුවක් තියෙන්නේ. එහෙමද කීයක් වගේ අඩුයිද රුපියල් 3000ක් වගේ මදි බං. මගේ අතේ නෑ. මං තිබ්බනම් දෙනවා මොකක් හරි කරලා. ඔබට පිස්සුද බං ඔය දෙමළුන් ඉස්සරහා මාව ලැජ්ජ කරන්නේ? ඕවා ගණන් ගන්න එපා බං උඹේ සල්ලි මන් දෙන්නම් අඩෝ උඹ උඹ ගාව සල්ලි තියනවද බං? ඔව් මං ගාව සල්ලි ටිකක් තියෙනවා බඩු ටිකක් ගන්න එකෙන් දෙන්න එක එකක් කපලා ගියොත් මේ ට්‍රිප් එකේ වැඩක් නෑනේ ඔව් ඒක නම් ඇත්ත බං. එහෙනම් මේක උඹ තියාගන්න ට්‍රිප් එක යන්න එහෙනම් ට්‍රිප් එක යන දවසේ හම්බෙමු එහෙනම් මං ගිහින් එන්නම් පේනවා නේද? උඹ දෙමළ කියලා බෑන් එකාගේ මනුස්සකම. මටත් හිතා ගන්න බෑ බං ඌ එච්චර හිත හොඳ එකෙක් කියලා. උඹ දැන්වත් තේරුම් ගනින්. ಜಾති බෙද නැතුව මිනිස්සු ආශ්‍රය කරන්න. ඔව් ඒක නම් ඇත්ත බං. මට සමාවෙයක්. උඹ මගෙන් සමාවිල්ලට නෑ බං. උඹ අරුගෙන් සමාවිල්ලා. සෙල්වා අර දෙමළ එකා නේද? මේ මට නම් බෑ බං දෙමළුන් එක ට්‍රිප් යන්න.